දේවාලය අවදානම්. දිවන්නාංශය අපට අනාගතයේ වියත්තේ ප්‍රීතියක දේවාංශය දෙසේ. මෙම මහා විරාසත බලව උන්වහන්සේගේ අතිශයමාන ප්‍රේමය අපට දිස්සන්නේ ආංශලකේ අපට දිස්සු මම ඒකමයි සුද්ධයන් වහන්සේගේ පුත්‍ර වෙන අපි උන්වහන්සේගේ පුත්‍රයන් හා සමග කරන්නේ. අපේ මේකන කාරණා මැදිහත් කාරණා වහන්සේ සමග සුද්ධයන් සමග අපි සෑම ඊයන් වහන්සේගේ ලෙස ප්‍රශංසා කරමු. වන්දනා කරමු. නැතිවුදේ සොයාදෙන්න ප්‍රසිද්ධ වූ අන්තෝනියෝන්ගේ මණ්ඩලයේ සමරන දින අපි කාට ආදරණීය දවසක්. අපිට උන්වහන්සේගේ ඉතිහාසකම තුළ මොනතරම් දේවල් ලැබලා තියෙනවද? උන්වහන්සේට එහෙම නැතිවෙච්ච දේවල් හොයලා දෙනවා කියලා. අපි දැනගෙන අපි කියනාද උන්වහන්සේගෙන් අපේ නැතිවෙච්ච සුද්ධාන්ත ප්‍රමාණයට ආකාරයක් නෙවෙයි. අපි කියනාද අපේ නැතිවෙච්ච අධ්‍යාත්මික වාරයක් නෙවෙයි. ඒ නිසා මේ මංගලයට අපි එහෙම දේවල් කියනවා. අපිට ඒ වටිනා දේවල් හොයාගෙන උන්වහන්සේ අනිවාර්යයෙන්ම කරනවාමයි. පටන් දීගෙන නවර කටවස්තු ප්‍රාන්තන් තුන ආදි ශිෂ්‍යයන් විසින් එතුමාට ප්‍රතිපදීමට සෑම අවසරකම මේ වසරේදීද එතුමාගේ මංගල දිනවන අද දවසේ මෙම දිව්‍ය යාගය සංවිධානය කර දිවෙන්මාන්ට පුද කර සිටී. අද දින අපි සෑම ආදි අනුමයන් හා එම පවත්වලට එම විදුවල් මෑණියන්ට අප සැමට ආශිර්වාද වරම් සුද්ධ වන්දන මුදුන්වන් සමගින් සුද්ධ ත්‍රිවිධයට මෙම දිව්‍ය යාගයට පුද කර සිටී. ඒ වගේම අද දින උපන් දිනයේ සම්රණ
ටිල්කි රුධිකුල ප්‍රසාද වෙනුවෙන් ස්තුති ප්‍රශංසා වශයෙන් ඒ වගේම මෙම ආත්මයන්ට නිත්‍ය සැපීම ලැබෙන පිණිස අපි මේ දිව්‍ය යාගය කරමු. සුරාජ් ලාල්විහිටි සමාවිත කරත්තු ඇන්ටනි ප්‍රනාන්දු කැතරින් ප්‍රනාන්දු නෙවිලි ප්‍රනාන්දු අජන්තා ශ්‍යාමලි පේතුරු පෙරේරා जोसेफिन प्रणाम विनिफ्रीदा प्रणाम किलाकी एडवर्ड प्रणाम स्वाति कुमार रत्नायक स्टैनली प्रणाम सुनीता रोड्रिगो क्लारेंस रोड्रिगो एंटनी जयतिस जोसेफ डैनियल विजय दीक्षण बिली महात्मा प्रतिशत हिमालय में केला विशेष दिव्यान स्वामी याज्ञाकर यानंगेल पुत्रयानंगेल सिद्धात्मयानंगेल नामेन स्वामी मनजेश कृष्ण स्वाहांसे प्रसाद देवी प्यानंगे प्रेम्या सिद्धात्म्यांगे सहभागिकमत बस्याला समग पावती वा सुदवान कोरी मुसलमान मागी सुदोत्री क्रेट स्तुति प्रशंसा करना मेरी पुण्यागे පිරිසිදු සිතින් ඔප්පු කිරීමට අපට හැකියාව ලැබෙන පිණිස අප අතින් සිදු වැරදි අපගේ පව සිහි කර සමානලා යාඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරී ඔබට මහා පෞද්ගලවත්වයනි සිතේ මනසේ ප්‍රාණෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පෞද්ගලෙනි ඒ මාගේ වදින්න මාගේ මහත් වදින්න ඒ බංගාවකට කණිවැඩිය දුනියද සියලු දුරුයන් සවර්ගයන්ද මාගේ සහෝදරයෝද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරනමින් අවබෝධලා සිටිමි. දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවනසේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව.
සුද්ධවාන්තව මෘදුගේ මංගල දේව සත්‍ය විශ්වාසයන් සදාතන ත්‍රිත්වයේ මහිමේ දැනගන්නටත් ඊට අපේ ජීවිත මගින් සාක්ෂි දෙන්නටත් එකම දෙවියන් වැඩ සිටින තුන්දෙනා වහන්සේලාට විශේෂ වන්දනා කරන්නටත් අපට වරම් දුන මැනව මෙකීදී අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. සක්සමුදුරු උල්පත් සක්කරන මුහුදු ජලය එහි සීමා පසු කර නොවිදී යනසේ මායිම කරන ඔළුවේ පතනම් සම්පූර්ණ කරන මම එහි සිටි. මම එතුමන්ගේ නිර්මාණ ශිල්පීන් වූ ළඟ සිටි. නිරතුරු එතුමන් අපින් විදුතු වේ. දිනෙන් දින එතුමන්ගේ ප්‍රීතිය වූ. එතුමන් මවා නොකද වූ. ලෝකයන් සම සන්තෝෂ වූ. දේව වාක්‍යය සොයන देवी संगत वहांसे के नाम लोपुरा पुत्रान महिमान देवी संगत वहांसे के नाम लोपुरा पुत्रान महिमान सियति नोबल निबंधन आस्तारे उप पीडे उस साधमान तारो वेदमाना खाली मिनिसा गैर सिताना तारा वो काव मिनिसा गैर सरकारना तारा वो सतु वरना खान कुमार दई मानसिक है देवी संगत वहांसे के नाम लोपुरा पुत्रान महिमान यह उप मिनिसा मावाया देवी दिन का पाव देवेन करने की तेरे ऐसा टुकड़ा वो हिस्सा पालन कर लाती उप में वो हमद दे वो डे अटक कर से उप वो मुझे साक्ष्य रखना अधिपति कर से देवी संगत वहांसे के नाम लोपुरा पुत्रान महिमान थामत गाँव बैठे को आदि साधु वन साधु ओटे अटक कर से आकाश पक्षी हम मुझे मसूम द सत्संग हम साधु तेरे अधिपति का निशा हटपावरादों से देवी संगत वहांसे के नाम लोपुरा पुत्रान महिमान देवल देव प्रकाश में शुद्ध पावनतमा विसिंग रोमोलुट लियनलाद पासुने वडस शुद्धात्मनं अपहदවත් තුල කළ ප්‍රේමයෙන් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපි දිව්‍යාංග කරගන්නවා. අප ඇදහිල්ලෙන් දේව සමතාවට පමුණු ලබන බැවින් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ හා සමග අපට සමාදානය ඇත. තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දෙවල් වරක් සාදයට පිවිසෙන වග අපට සලසා දෙන්නේ උන්වහන්සේ. ඒ නිසා අපට හිමි වන්නට යන දේව මහිමයේ බලාපොරොත්තු ගැන අපි අතිශය ප්‍රීති ප්‍රමෝද වෙනවා. එපමණක් නොව පීඩා විඳිමින් ඉවසිල්ලෙන් තන්පත් බවද තන්පත් බවෙන් බලාපොරොත්තුවද උපදින බව දැන අප විඳින පීඩාවලදීවද අපි ප්‍රීති ප්‍රමෝද වෙනවා. එබඳු බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ව
දේව ප්‍රේමයේ අපේ සුපුරුසේක දේව වාක්‍යනා එසේ ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂක සුදුජුවන්තුමා විසින් ඉල්ලා දේ වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ඔබට කීමට බොහෝ දේ මතක. එහෙත් දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකි. එසේ වී නමුත් ඒ තැනන් වහන්සේ නම් සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ පැමිණි කල උන්වහන්සේ සම්පූර්ණ සත්‍ය කරා යාමට ඔබට මඟ පෙන්වනසේ. මන්දුන් වහන්සේ සිය කැමැත්තෙන්ම කතා කොට උන්වහන්සේ අසන දේම පවසා මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනවා. උන්වහන්සේ මා සතු දෙයින්ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින් මා මහිමට පමුණුවනසේක. පියාණන් සතු සියල්ල මාගේ ආත්මයන් වහන්සේ මා සතු දෙයින්ගෙන ඔබට ප්‍රකාශ කරනසේකයි මා කීවේ බැවින් ස්වාමීන් වහන්සේ වදාළසේක. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. වහන්සේට ප්‍රශංසා වේවා. सुदोत्रिके आशीर्वाद अपहट बहुर लबेन मंगल्य परिवार केला प्रार्थना प्रेम सहोदर सहोदर ओबाहा दिया तरा सुदवान के विनाश सुदवान स्त्री उन्वහන්සේ වෙච්ච සැබෑ සිද්ධියක් පිළිබඳව ඔබට මතක් කරන්න මම. උන්වහන්සේ එක දවසක් මුහුදු වෙරළේ ඇවිදගෙන යනවා. මෙහෙම ඇවිදගෙන යද්දී මුහුදු වෙරළේ ඔහු යම්කිසි දෙයක් කල්පනා කර යන්නේ. ද්වාගස්තුන් මුතුමා කියන දේව ධර්මාචාර්යවරු. දේව ධර්මයේ ගැන පොත් ගොඩක් කියනවා. මේ පොතක් ලියන්න තමයි මේ කල්පනා කරගෙන යන්නේ. එතන මේ මුහුදු වෙරළ දිගේ යද්දී දැක්කා පොඩි දරුවෙක් කතා බහ කරන්න පුළුවන් දරුවෙක් මුහුදු වෙරළේ වලක් කාරලා පොල් කට්ටකින් මුහුදු වතුර ගෙනල්ලා අර වනට දානවා. මේ දරුවා නොනවත්වම කරනවා මුහුදට යනවා වතුර ගන්නවා පොල් කට්ටට ගෙනල්ලා වලට දානවා. එතකොට මේ අගුස්තින් මිතුමා මේ දරුවා ළඟට ගිහිල්ලා ඇහුවා දරුවෝ ඔබ මොනවද මේ කරන්නේ කියලා.
දරුවා කිව්වා මාමේ මම මේ මුහුදේ තියෙන වතුර ටික මේ වලට හින්දායි යන්නේ. එතකොට අන්තර මුද්‍රය ඇහුවා ඔබට මේ වැඩේ කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද? මේ දරුවා කිව්වා මට කවදා හරි මේ වැඩේ කරන්න පුළුවන් වුණා මාමාවේ හිතාගෙන යන දේ හිත යන දේ කවදාවත් මාමට තේරුම් ගන්න ඉවර කරන්න බෑ. ප්‍රේමන් සහෝදර සහෝදරිනි අගුස්තුන් මුතුමා හිත ගියේ සුද්ධෝත්‍රීත්වය ගැන. යානන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ අපේ ධර්මයේ උගන්වන එකම දෙවියෝ. දෙවිවරු තුන් දෙනෙක් නෙමෙයි. හැබැයි වහන්සේලා තුන් දෙනෙක්. යානන් වහන්සේ කියනවා පුත්‍රයන් වහන්සේ කියනවා සුද්ධාත්මයන් වහන්සේ කියනවා. වහන්සේලාගේ නියමිත කාර්යයන් සුද්ධ බයිබලයේ අපිට දකින්න ලැබෙනවා. නමුත් කියනවා මේ තරන් වහන්සේලා තුන් දෙනාම එක දෙවියෝ. ඒක තමයි කොහොමද මේ තුන් දෙනෙක් එක්කෙනෙක් වෙන්නේ කියන එක තමයි කල්පනා කරගන්න ඉන්නේ. ඒක ජනප්‍රවාදේනවා ඒ කියා දහුවා දේවදූතෙක් තමයි දෙවියන් වහන්සේ වූයේ. ඔහුට හේතු ගන්නන්න කවදාවත් ඔහුට සුද්ධෝත්‍රීත්වයේ අභිරහස පිළිබඳ මනුෂ්‍ය මනසෙන් තේරුම් අරගෙන ඉවර කරන්න බැහැ. ඒක අන්තෝනි මුතුමාගේ ප්‍රසිද්ධ දේශනාවක් කියනවා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි සුද්ධෝත්‍රීත්වයේ පිළිබඳ. මේ දේශනාවේ උන්වහන්සේ කියනවා මේ තුන්දෙනාම වෙනස් පුද්ගලයෝ 3 distinct persons. එන්තරස් දුලාතන මුතුමා කියන්නේ සුද්ධෝත්‍රීත්වය කියන්නේ 3 distinct persons. නම් ඒගොල්ලන් සියලු දෙනාම එකම දෙවියන්ව වැඩ සිටිනවා. equal එක්කෙනෙක් එක්කෙනෙකුට වඩා පහත නැහැ. කොමල්ලා සමානයි. inseparable මේ වචන තමයි සුද්ධවර්තන මුතුමා පාවිච්චි කරන්නේ සුද්ධෝත්‍රීත්වය ගැන කියන්නේ equal inseparable 3 distinct persons but they are in unity. මේ තමයි සුද්ධවර්තන මුතුමා මේක විස්තර කරලා තියෙන්නේ මේ සුද්ධෝත්‍රීත්වය අපිට. උන්වහන්සේ තවත් විස්තර කරනවා සුද්ධෝත්තුමාගේ සුවිශේෂය අරගෙන සුවිශේෂය තියෙනවා ජේසු උන්වහන්සේගේ ගෝලයන්ට අර දෙනවා යන්න ඔබ ගොස් මාගේ නාමයෙන් සුභාස්ම දේශනා කරන්න මාගේ නාමයෙන් ඔවුන්ව බෞතිස්ම කරන්න. කොහොමද බෞතිස්ම කරන්න කියන්නේ? පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම කරන්න. Baptize them in the name of the Father, Son, and the Holy Spirit. අන්තර්මුඛව මේ ටික විග්‍රහ කරනවා සුවිශේෂය කියන්නේ in the names of the Father, Son, and the Holy Spirit කියලා නෙමෙයි කියනවා. In the name කියන්නේ ඒක වචන. names කියන්නේ බහු වචන. තුන්දෙනා වහන්සේලා ගැන කියලා name කියන එක වචනේ පාවිච්චි කරනවා. මේක සුද්ධ අන්තර්මුඛව ලස්සන විග්‍රහ කරලා දෙනවා. name කියන්නේ එක්කෙනයි මේ තුන්දෙනා වහන්සේලා එක්කෙනයි කියලා එතන පේනවා යේසුස් සඳහන් කරන්නේ baptize them in the name of the Father, Son, and the Holy Spirit. ඒක තමයි අදට ප්‍රසාද ස්ථාපනා කරන්නේ අපි baptize කරන්නේ පියාණන්ගේද පුත්‍රයාණන්ගේ සුද්ධාත්මයන්ගේද නාමයෙන් නාම වලින් නෙමෙයි නාමයෙන් එක නාමයයි එකම තනන් වහන්සේ තුන්දෙනා වහන්සේලා වුණාට එකම දෙවියෝ අපි අදහන්නේ එකම දෙවියන් වන සුද්ධාත්මයන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේ එකම දේවත්වයක වැඩ සිටිනවා. උන්වහන්සේලා පුදුමාකාර ආදරයකින් වෙලී සිටිනවා. උන්වහන්සේලා අතර තිබෙන ආදරයේ පිටාර ගැනීමක් තමයි මේ ලැබීම මනුෂ්‍යයා සහ මුළු විශ්වයම කියලා තමයි දේව ධර්මාචාර්යවරු ඒ සුද්ධෝත්‍රීත්වය තුළ තිබෙන එකමුතුකම ඒ වගේම යුනිටි එක ඒ වගේම උන්වහන්සේලා අතර තිබෙන ආදරය එහෙමයි විස්තර කරලා තියෙන්නේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි. බලන්න සුද්ධෝත්‍රීත්වය අපි හැමදේම පාවිච්චි කරනවා. ගෙදරින් එළියට බහිද්දි ගමනක් යන්න පිතා පුත්‍රයා දාගෙන යන්නේ. ඒ වගේම අපි කියමු වාහනයක් එලවන්න ගද්දී
ආහනේ ළඟට ගිහිල්ලා මම දැක්කා තියෙන ඩ්‍රයිවර්ලා පිටා පුට්ටා දාගෙන ඉන්නවා. ඒ වගේම තමයි දරුවෝ විභාගෙට ගිහිල්ලා විභාගෙට ලියන්න පටන් ගත්තී පිටා පුට්ටා දාලා පටන් ගත්තා. සිද්ධාර්ථයන් උත්‍රායන වහන්සේ යම් සුදු ත්‍රිත්වේ අනුහසින් තමයි ක්‍රිස්තියානි කාලේ වෙන හැම දෙයක් අපි හැම දෙයක්ම පටන් ගන්නවා. යාඥාවක් කරන්න පටන් ගන්නවා. පිටා පුට්ටා සාධුනා ත්‍රිත්ව දේශපාලන ත්‍රිත්ව ඒක දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ත්‍රිත්වයන් එකම දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. හැම දෙයක්ම අපි පටන් ගන්නේ මේ පිටා පුට්ටා සිද්ධාර්ථයන් කියන මහා බලගත් යාඥා. උසාවිස් පිටුමා ඒක තවත් කැටි කරලා එහෙම නැත්නම් ඒක විග්‍රහ කරලා අපේ දේශයට අරන් ගෙවිලා සාන්ත පුරුෂයෙක් වෙනවා. සාන්ත පුරුෂ මම කියන්නේ ඉංග්‍රීසි ජාතිය අතර තියෙන ඒගොල්ලන්ට තියෙන්නේ මේ පාඩම සාන්ත පුරුෂයා ගයාගෙන අපේ සිතුරාගෙන අරගන්නවා අපේ ස්වාමීනි කියන මුල් ඡායල හැදුවේ ගොසාවිස් පිටුමා සකටේරියාවේ බෝපැත්තේ විනාවරන්නේ ඒක උන්වහන්සේ අපේ දීලා තියෙන නිසා ප්‍රේමවත් සහෝදර සහෝදරිනි සුද්ධෝත්‍රිකේ මංගල දවසේ අපි මතක තියාගන්න හැම දෙයක්ම ආරම්භ කළාදී සුද්ධෝත්‍රිකේ නාමයෙන් ආරම්භ කරන්න වරදින්නේ නැහැ. සුද්ධ ආත්මවල මුතුමා සුද්ධෝත්‍රිකේ පුදුමාකාර වාක්‍යයක් තිබුණු සුද්ධවන්ත. සුද්ධෝත්‍රිකේ ගැන නිතර දේශනා කරපු සුද්ධවන්ත. උන්වහන්සේ බුදුනේ 1195 අගෝස්තු 15 පෘතුගාලයේ ලිස්බන් අදත් ඔබ පෘතුගාලයේ ලිස්බන් වලට ගියොත් ඒ දේවනතුරා වර්ණනා කරලා තියෙන ඒක පාලහ ගැඹුරට එතනක තියෙනවා උන්වහන්සේ පුදුතම අත බලන්න. හැබැයි උන්වහන්සේ ධර්ම දේශකේ ෆ්‍රැන්සිස් කාලනිකායට ඇතුළු වෙලා ඒ නිකායේ ධර්ම දේශකේ රාජකාටාවට ගිහිල්ලා උන්වහන්සේ මරුණේ 1231 ජූලි 13 වෙනිදා අද වගේ දවසක පාතුමානුවර ඉතාලියේ. ඒකයි අපි කියන්නේ පාදයාහි සුද්ධෝ අන්තෝ නිර්මාණ. අවුරුදු කීයක් ජීවත් වුණා? 35යි. අමෙරිකාව ලෝකේ වැඩිම සුද්ධවන්තයන් අතර ජනප්‍රිය සුද්ධවන්තයා දුරන්තරනේ. මාගේ ආසම සුද්ධවන්තයා මොකද හේතුව? යා කිසි දෙයක් ඉල්ලුව ලැබෙන්නේ නැතුව යන්නේ. අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ තරම්ම ප්‍රසිද්ධයි සුද්ධවන්තවරු වුණා. ලංකාවේ වේවා ඕන තැනක වේවා උන්වහන්සේට පල්ලියක් හැදුවොත් තාමත් ඉක්මනින් ඒ පල්ලිය දියුණු වෙනවා ජනතාව එකතු වෙනවා සුද්ධවන්තතුමාට ගන්න ප්‍රතිකාරේ ආගමේ විදිහට ඕන ආගමක කෙනෙක් ඇවිල්ලා අන්තර්ජාලයේ පිටපත කරනවා. මම වනාත විදුලි ඉස්සරේ ඉන්න කාලේ වනාත විදුලි ප්‍රදේශයක් තිබුණා කල්ලාරිය කියලා කලපුරුකිටුව මේ ප්‍රදේශයට ගියා. මොකද මේ ප්‍රදේශයේ ඉන්න කතෝලික පවුල් පහක් විතර මහා පල්ලියේ ඉඳන් කිලෝමීටර් 4-5ක් විතර ඇතුළට ඉන්නේ. කැලේ තියෙන්නේ. මම යද්දි පාරක් තිබුණේ නැහැ. මොකද ගිහිල්ලා මොකද ගිහුණාම කැලේ නැති දාලා පයින් ගියා. ගිහිල්ලා ඒ හරියට හිටියේ වැඩිපුර හින්දු අය. හින්දු අය හිටියා මම කතෝලික ගෙවල් පහ බෙන්සාරු කරන්න ගියේ. ඒ ගෙවල් පහ බෙන්සාරු කරලා ඉවර වෙද්දි මේ හින්දු අය පවුල් 15ක් ගියා මට කිව්වා අනේ පාදලා අපේ ගෙවල් බෙන්සාරු කරන්න. අනිත් ඒගොල්ලන්ගේ කියලා ඒගොල්ලන්ගේ ගෙවල් බෙන්සාරු කරන්න ගියා. මේ හැම ගෙදරකම ප්‍රේමවත් සහෝදර සහෝදරී හින්දු අයගේ ආගමේ දෙවි දේවතාවුන් නැස්සේ අන්තර්මුද්‍රාගේ පින්තූරයකුත් තියෙනවා. මට හරි පුදුමයි. ඒගොල්ලෝ බුදු පූජා පවත්වන මේ දෙවිවරු ගොඩක් තියාගෙන ඒ අස්සේ අන්තර්මුද්‍රායි මම හිතුවා මේ කවුද කියලා. ඒගොල්ලෝ කියන ඒ අපේ දෙවි කෙනෙක් තමයි. ඒගොල්ලෝ අන්තර්මුද්‍රාවත් ඒගොල්ලන්ගේ දෙවි කෙනෙක් කියලා අයිති කරගෙන අන්තර්මුද්‍රාගේ පින්තූරයකුත් දාන කොහොමද ඒක ඇති වුණාද නැහැ. මේ හැම ගෙදරකම වගේම ඒගොල්ලන්ගේ දෙවි දේවතාවුන් අතර අන්තර්මුද්‍රාගේ පින්තූරයක් තිබුණා. මම කියලා දුන්නා ඒ දෙවියෝ අන්තර්මුද්‍රාගේ අතේ තමයි ඉන්නේ. ජේසු බින්දුව දාගෙන ඉන්නේ කියලා එකක් කොහොම හරි අවසාන වෙද්දී එහාගේ කැලේ පැත්තේ කවුරුත් කියන ඒ පවුල් 15ම අතුරුදාන්ත සසම පොඩි පන්තියක් හදලා එතන ඒගොල්ලන්ට පටන් ගත්තා. දැන් අද එතන විශාල පන්තියක් තිබුණා. යනාතුරුව ඉස්සරහ ඒ තරම් අන්තර්මුද්‍රා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියන් බලනවා. අපි අන්තර්මුද්‍රාට යාඥා කරන්නේ විශේෂයෙන්ම වැඩියෙන්ම
නැති වූ දේ ලබා දෙන සුද්ධ වර්තෝලින් ඉන්ද්‍රයනි අපේ නිසා යාඥා. හරිම හරියට හැඳින්වීමට සාධුණන විවිධතා එක තිබුණා. මොනවාද නැති වෙලා එහෙනම් සහෝදර සහෝදරියෝ අපි ඉල්ලනවා නැති වුණු බලවාහිරාතිය ගොඩක් දේවල් නැති වෙච්ච ඒවා ලබා දෙන්න කියලා අපිට ලැබෙනවා. මටත් ලැබිලා තියෙනවා. ඒ දවසක් මම ඔබ සමග බෙදාගත්තා. එහෙම අපි නැති වෙච්ච දේවල් ලෞකික බලවාහිරාතිය නැති වෙච්ච දේවල් ඇතුළු ඉඩකට ඉඳපුවම ලැබෙනවා. ඒක ඇත්ත. නමුත් අද අපි අංක නුලෙන් ඉල්ලන්න ඕන මොනවද ප්‍රේමවන්ත සහෝදරයෝ? අද ඉල්ලන්න ඕන ප්‍රේමවන්ත සහෝදර සහෝදරි අපේ නැති වෙච්ච මනුස්සකම අපිට දෙන්න කියලා. මනුස්සකම අපිට නැහැ. ලංකාවේ ගිහින් බලන්න. අර පොඩි රණ්ඩුවක් වෙලා Tamanට මොන හරි කියලා දැනලා කියලා පුද්ගලයාව ඒ වගේ ගෙදරට ගිහිල්ලා කපලා කොටලා මරලා දාලා. මේ කිව්වාගේ ඔය වගේ සිද්ධි තිබුණා ඔබ මම හිතන්නේ බලනවා නම් YouTube එකේ මම සීරියස් එකක් බලනවා. එතකොට මේ වගේ හරියට වෙනවා. ඒ වගේම තිරිසන් වගේ කුඩා දරුවන්ට දූෂණය කරන, ස්ත්‍රීන් දූෂණය කරන, දරුවන්ට වයසක අයට වද හිංසා කරන මේ දවස්වල යනවා ඔය ලස්සන මොනවාද ලස්සන කියන්නත් බෑ. මොනවාද මේ Facebook එකේ යනවා ආච්චිලාගේ අය අරගෙන TikTok කරලා දානවා. ඒ වගේ සල්ලි ගන්නවා. අසරණ අය දන්නේ නැහැ. මම දැක්ක අච්චිලා දෙන්නෙක්ගේ ෆොටෝ හරියට ප්‍රසිද්ධ වෙලා යනවා මේ දවස්වල. ඒගොල්ලන් අරගෙන කතා බහ කරලා පුතුරු මුනිවරු ඒගොල්ලන්ව අයතාලෙස බහවිතා කරනවා. බලන්න ඒගොල්ලන් මේ තරමට දානවා. අපි දන්නවා නිදිමරුන් හොටකම් මල්කෝල කෑම ඒවා හිවෙනවා. ලංකාවේ කරන්නේ අනිත් කතාවක්. අපි මොනවද මේ මනුස්සකම නැති වෙලා ගියා. මනුස්සකම නැති වුණාට පස්සේ මිනිස්සෙක්ව මරන්නේ. මිනිස්සෙකුට විරුද්ධව වැඩ කරන්නේ. එහෙනම් මොනවද අපි ඉල්ලන්නේ? දුවන් කොලිමුලි මහානිකාග දරගහලා පලිගහලා අපිට නැති වෙලා තියෙන මනුස්සකම ඉල්ලලා දෙන්නේ කියලා අල්ලාහ් බලන්න. තව සාරධර්ම අපේ සාරධර්ම වලට මොනවද? සාරධර්ම කියලා දෙයක් නෙවෙයි තරමටම සාම්‍ය සමාදාන නැහැ. ප්‍රේමන් සහෝදර සහෝදරනි බහැපත්කම කියන එක ඉහිලුවක් වෙලා යම් කිසි කෙනෙක් බහැපත් නම් ඒ මොනසර hina වෙන තත්ත්වයට ඇවිල්ලා. ආලම්බරකම උදම් වෙයි උද්දච්ච ඒ වගේ දේවල් වලට ගෞරව කරන සමාජයක් අද අපේ දිහි වෙලා තියෙනවා. ඒගොල්ලෝ තමයි විශ්වාසයි කියලා හිතන්නේ. මව්පියන්ට සලකන්නේ, සහෝදර සහෝදරයන්ට සලකන්නේ, අසරණ වෙලා ඉන්න කෙනෙක් ගැන බලන්නේ, මමයි, මගේ භාර්යාවයි, මගේ ස්වාමි පුරුෂයයි, මගේ පවුලයි, මගේ දරුවෝයි අපේ වත්තයි. එහෙම සමාජයක් දිහි වෙලා තියෙනවා. සාර ධර්ම පොඩ්ඩක්වත් සලකන්නේ නැහැ. සමහර එකම පවුලේ සහෝදර සහෝදරියක ඉලවමකුල් නැහැ අවුරුදු ගණන්. අම්මා තාත්තා එක්ක ඉලවමකුල් නැහැ. පොඩි මොන හරි ඉඩම් කෑල්ලක් හරි මොන හරි දුන්නේ නැහැ කියලා. ඔය වගේ නේද තියෙන්නේ. බොහෝම කමෝදය පරිකැලීම මේ සාර ධර්ම නැතිකම අපිට පේනවා. ඉස්සර අපේ එදා සමාජයේ තිබුණේ මොනවද? ආදරේ එකමුතුකම ගෙදර කාට හරි ගෙදර කවුරු හරි නගහල පහල ගෙදරක මැරුණොත් වටේ පිටේ ගෙවල් වලින් තමයි ඒ මුගේ ගන්න කම කෑම දෙන්නේ. අද වටේ පිටේ ගෙවල් ඔක්කොම අය යනවා එහෙක් කාලා. ඒක තියෙන්නේ. ඉහිල ඔක්කොම ගිහිල්ලා කරනවා. සමහර විට දාන දෙනකොට හැමදාම මොනවාද අර රෑ තනි රකින්න කියලා ගිහිල්ලා කනවා මලගේ උඩ පිටුරගෙන හම්බ කරනවා. අපේ පැත්තේ නම් තියෙනවා අපුණා රෑට දවස් ගානක් පුරු හම්බ කරනවා. ඉන්නේ දීකින් ගහනවා ඉන්නේ මනුත් එකක් කාලවලට ගහනවා දැන් පොලිසියෙන් එන්නේ නැහැ කියලා ඒගොල්ලෝ දෙකලා සංවිධානාත්මක යනවා මොනවාද මේ සාරධර්ම නැති දීමේ ප්‍රතිපදාව ඒ වගේ සහෝදර සහෝදරි සාමයේ සමාදානයේ බහැපත් කරන මේ එකමුතුකම සහෝදරයා අසරණයන්ට මේ නැති වුණු සාරධර්ම අපට ලබා දෙන්න අන්තෝනි මුලින්දනි කියලා උන්වහන්සේ ළඟට ඒ වගේම සුද්ධවන්තකම ආධ්‍යාත්මික ජීවිතය අද අපිට නැතිලා ගියා. පාපය හරි සුළුවට සලකන්නේ. බොහෝ වෙලාවට පාපය ගැන හැඟීමකුත් නැහැ. මරණීය පාපය කියලා අපි සප්තසාද වහන්සේ ලබා ගන්නවා. බොරු කියනවා හිතර දෙවියන්ගේ නම අරගෙන දෙවියන් බලයි කියලා බොරු කියනවා දිනුනොත් ලෞකික දේවල් වලට
මුල්තැනදී අධ්‍යාත්මික දේවල් වල වටිනාකමක් නැහැ. පවුලේ ආඥාව අද නැත්නම් නැති වෙලා ගිහින්. දීව පූජාවට සහභාගී වී දීව සප්‍රසාද වහන්සේ ලබා ගැනීම, ජපමාලේ උච්චාරණය කිරීම මේව තමයි අපේ ජීවිතය අධ්‍යාත්මික ජීවිතේ වර්ධනය කරන්නේ, සුද්ධවන්ත කරන්නේ. කල්පනා කළ බලන්න ඔබේ ගෙවල් වලත් මේව තියෙනවද නැද්ද කියලා. ඒ වගේම විවාහ ජීවිත විනාශ වෙලා තියෙනවා. අනියම් සම්බන්ධතා නිසා සුද්ධවන්ත ජීවිතයෙන් අපි ඈත් වෙලා ඉන්නේ. සමහර වෙලාවට අපේ ආත්මය මැරිලා. මොකද අපේ ප්‍රසාද ස්ථාන ලැබිච්ච වරප්‍රසාද ජීවිතය නැති වෙනවා. අපි පාපය ගැන හැඟීමක් නැතුව පාපයෙන් දිගින් දිගටම ඉඳලා වරප්‍රසාදයක් නැහැ. දිව්‍ය පූජාවට සහභාගී වෙන්නේ දිව්‍ය සත්සාර වහන්සේ නැතුව ගිය ගමන්ම ආත්මය නැරෙනවා. මේක සහෝදර සහෝදරියනි සුද්ධවන්තකම අධ්‍යාත්මික ජීවිතය අපේ නැති වෙලා තියෙන්නේ. නිසාද මේ මංගල දවසේ අන්තර මුද්‍රයට කියමු අපේ නැති වෙච්ච මනුස්සකම අපිට දෙන්න, අපේ සහෝදර සහෝදරයන්ට, අපේ පවුල් වලට දෙන්න, අපේ සමාජයට දෙන්න, අපේ රටට දෙන්න, අපේ නැති වෙච්ච සාධර්ම සුද්ධවන්තකම අපිට නැවත දෙන්න. ඉතින් අපිව දැනගන්න දෙවියන් වහන්සේට ප්‍රසන්න ජනතාව කරන්න සුද්ධවන්තකම කියලා අපි ආඥා කරමු. විකාර පුත්‍රයාගේ සිතාගේ නාමයෙන්. Kemudian kiriman विश्वास
ශුද්ධාත්ම මඟ පෙන්වීම නිරතුරු ලැබෙන පිණිස ආදරණීය පියාණනි, පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ හා ශුද්ධාත්මයන් වහන්සේ අතර ඇති ප්‍රේමය අප පෞල් තුළද අත්දැකීමෙන් ඒ ප්‍රේමය අන් අය හා බෙදා ගන්නට සෑම කිදුණු පවුලකටම හැකිවන පිණිස ආදරණීය පියාණනි, අද දවසේ මංගල්‍ය පවත්වමින් අප සිහිපත් කරන ශාන්ත අන්තෝනි මුනිදුමන්ගේ ශුද්ධවර ජීවිතය අපගේ ජීවිතවලටද ආලෝකයක් කරගන්නට එතුමන්ගේ මැදහත්කම නිරතුරු අපට ලැබෙන පිණිස ආදරණීය පියාණනි, කීකරුකම සහ බහැපත්කම තුළින් තම ජීවිතය සරසා ගනිමින් පීඩා මැද දේව වචනය ප්‍රකාශ කරමින් දේව මහිමයට සාක්ෂි දරූ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ මැදහත්කම දේව වචනයට සාක්ෂි දරන සමහට ලැබෙන පිණිස නිශ්ශබ්දව අපගේ පෞද්ගලික ගුණාය පාකාපයෙන් ඥාන කරමු. ගීතය අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. We
පොළොවට මාගේ සහභාගීයාගේ සිල්වත් දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීනාගේ නාමයෙන් අපට වාසීගේ විදුතව ඔබගේ මතේ ස්වාමීන් වහන්සේගේ අපගේ දෙවියන්ගේ සුදාන්තර මුදුන්ගේ මංගල දින වහන්සේගේ නාමයේ ගෞරවය සඳහා ඔබගේ දරුවන් අප පුදන මේ පණුව පරිශුද්ධවත් කරගන්නවා. මේ බුදු පණුව මගින් අපගේ මුළු ජීවිතයේ ඔබට නිතර පිදෙන යාගයක් බවට පත් කරගන්න. මේකදී අපගේ ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබෙනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේකවා. අපගේ සිත් යොමු කරන්නේ අපගේ දෙවියන් ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. पियाने से बालती सदातर देव स्वामी समकालीन सर्वेंद्र वाहन से तुष्पिदीम सभी वियोगी के साधार में ज्ञानी मदार के वाहन से की देवत्व अभिरहास करे हुए आपके विश्वास से महाप्रीति प्रबंधेंगे जो आपके प्रकाश करें महिमान्वित तो पुत्र आनंद शुद्ध आत्मा में वाहन से महिमान्वित तो अपटाना और रेवन से एकमन देवी तुंतन वाहन से वाशे एकमन तेजस्वी के महिमा प्रभाव है नवेदी एकम स्वामी देखम देवियान महान से दवाशी सियालन के वंदनाचार्य लबन बिरिसे हे स्वर्गे से सुदूते अल्लाह शुद्धोरे अंधा पितु एकपि निमहिम न तुतगिए वान से के महोत्तम बहावे आपे में से प्रशंसा करबो इसलिए स्वामी मान से सगरे मसुई शुद्ध से शुद्धता युक्त वाहन से एक मान से के आत्मज्ञान भाव में पाण पारित वाक्य में नाय अपे से आदमी में पाण आपको देश आपके स्वामी मन यीशु क्रिस्त वहां से के श्री साले रे आत्मद्री भाव पात करू सुधा तुम वहां से तुम सहित मांग ले से के मैं का मन पावर आ दे तुम पेरा के न वहां से एक कदास की श्रावक क्या दे से वदाल से तो समय के नाम बाकर सबरी में प्रभु दिशा अवराधन लबन मागी शादी में रात को जो देवाल में पासवर महान से कुशलान करेंगे मैं तो तुझे गुदास के श्राप क्या करेंगे में से वदान से उपस्थित में इनके पाने का सभी में आदि लोग अनाथ को किसी मांगे रुचिर कुशलान और कमाल संधाव बुद्धि साध सिर मनुष्य के साथ देवा को बुलाना मां से के लिए अपनी सभी से दुकाना अब विश्वास करना अभिरहास प्रकाश करना सुहान से के श्रेष्ठारीना सुंदरीना सहभागीना प्रसन्न शुद्धात्मा से एक सत्कर्म लाभन में सामत वाला स्वामी में कटर पात्मा वाहन से की शुद्ध स्वभाव से कलना दाहतरो नदियों में क्या पगे को दुखियाना एल्डोने में क्या पगे रातगुरु तुमान सकल पूजन के सामने एम स्वभाव दया के कुर्बान का सारा सुनना उत्ताने बाला पुत्र तो भी क्या पगे सहोदर सहोदरियां वाहन से के ध्यान का पाल करे विश्वास है तो न सुनाने को सियाला में सही कर ऐसी ज्ञान में से आत्मा को विशेष ये विचार में समाधान कर के आत्मा अंतर एक सत्य की लाने के लिए आत्मा वहां से ये श्री मुनि आलोक विद्रोह के द्वारा तमें
අප සියල්ලන්ට දයානුකම්පා කරගෙන භාග්‍යවත් දේ මාතාවන කනි මරියාවන් සුද්ධ ජොසේ මුනිදුන් සුද්ධ ජොසේ වාස්මුනිදුන් සාන්තාන්තෝනි මුනිදුන් භාග්‍යවත් අපෝසුන්ද සෑම කාලේ වහන්සේ කැමැතිට කරමින් දෙවියන් උසුරු සුදාන්තයන් සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසාන කරනවා. තවද උන්වහන්සේට වහන්සේ ප්‍රශංසා කිරීමද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමද වහන්සේගේ පුත්‍ර යේසුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ධාර්මිකයන් සමග එක් වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයන් මහිමයන් සදාටමත් වේවා. वහන්සේ අපගේ පාපයන් නැතකා වහන්සේගේ ස්වභාවය විශ්වාසය සලකා වහන්සේ කැමැත්ත පරිදි ස්වභාව සාමිද සමගිය දානය කරන්නට කරුණා කරගෙන වහන්සේ සදාහන වැඩවසනසේක රජකම් කරනසේක. ස්වාමීන් වහන්සේගේ සාමිය ඔබ සමග නිතරම පවතිවා. ස්වාමීන් පතුරු
යාඥා කරමු. අපගේ දෙවි ස්වාමීනි සුදවන්තන වෘතුගේ මංගල දින මේ දිව්‍ය සම්සාරය ලබා ගැනීම මගින්ද ඔබගේ දෙවිකත්වයේ පෙරහායකත්වය ඇදහිීම මගින්ද අපගේ ශරීරයන් ආත්මයන්ට සුවසලස්ව මැනව මිකිදී අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ජුලියට් මසදා සාරායි. ස්වර්ගීය සත්‍යයන්හි වාසයේ විරාමද අපගේ සර්වනාමද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ විශ්වාසය සහ සුදානම වාසයේ අපට ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ රටවල් සඳහා වන ඊළඟ දුටි වන්දනා කරන අගෝස්තු මාස 21 වෙනි දින සිට 31 වෙනි දින දක්වා දින 15ක් පැවැතේ. ඒ සඳහා ව්‍යාපෘති සහ වැඩි විස්තර දේවස්ථානයේ කාර්යාලය නමකට හැකියි. යුෆ්‍රා මලයාලම් ප්‍රජාව විසින් පවත්වන වෛද්‍ය සාහනය ජුනි මාස 27 වන දින සවස් 2 සිට रात्रि 9 दක්වා සෙරපික් ශාලාවේදී එහිදී ඔබට නොමිලේ සේවාවන් ලබාගත හැකියි. ජේෂ්ඨමන්ගේ දිව්‍යරත්නයේ මංගලයට සූදානම් වන වශයෙන් පැවැත්වෙන වාහනය ජුනි මාස 18 වෙනි දින සිට ජුනි මාස 26 වෙනි දින දක්වා සවස් 6 ට පැවැත්වේ. ජුනි මාස 20 වෙනි සිකුරාදා දිවසප්සාර මංගල්‍ය දිනය. එදින උදෑසන 7 සිට සවස් 4 දක්වා දිවසප්සාර වන්දනාව සෙරපික් ශාලාවේදී පැවැත්වේ. එදින උදෑසන 10 සිට 10 දක්වා වූ කාලය ශ්‍රී ලාංකික සංඝය වෙනුවෙන් කර ඇති සියලු දෙනාටම ඒ සඳහා සහභාගී වන මෙන් කාර්යයක් ඉල්ලා සිටිමි. එදින සවස් 3ට ප්‍රධාන දේවස්ථානයේදී පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් පසුව දිවසප්සාර පෙරහැර පැවැත්වේ. කිත්සින් කයිස් ගමහම අද සවස් 7:30ට කාමරංගචි දින්දේ රහත්මනීදී පැවැත්වෙන අතර ඔබගේ දරුදරයන් ඒ සඳහා යොමු කරන මේ දෙමාපියන්ගෙන් කාර්යයක් ඉල්ලා සිටිනවා. ස්වෛරී සංගීතය උපකරණ සස්සා රසවින්දනයට දෙව්නිය 102 සංගීතමය සංධ්‍යාව බලාපොරොත්තු වන දිනය ඔක්තෝබර් 31 ස්ථානීය සර්විස් ශාලාව වේලාව සවස් 7යි. ස්තුතියි. ප්‍රේමවත් සහෝදරයනි අද සර්වාන්තරුගේ මංගල දිනය මගේ පොඩි කාර්යයක් එකක් තිබුණා. අද මහන්සියගේ නමට පොතක් නිකුත් කරන්න අන්තරුගේ නුවානේ සහ ප්‍රාර්ථනාව සහිතව දෙවිලියේ අපේ නුවානේට සහ මංගලයට ඒ වගේම පළවෙනිම කවදාවත් මහතුචාවට භාවිතා කිරීම සඳහා
අද තමයි මගේ ආගමට තිබුණේ ඒක මේ දවස් දෙකකට ඉස්සෙල්ලා නම් කොහොමද ලංකාවේ නම් ඉන්න ගන්න පුළුවන් වුණා මේකේ මම සඳහන් කරලා තියෙන මේක තමයි පොත ඒකේ අනිත් පැත්තේ මම සඳහන් කරලා තිබෙනවා කටාර් පිටු සංඝයේ ඉල්ලීම පරිදි මේ පොත නිෂ්පාදනය කරන්න කියලා විශේෂයෙන්ම කුවෙන් පරිවර්තිතලා තිබෙනවා ඒ බාහිර මේ විවස්ථාවකට විදාහයම සඳහා එතකොට මේකේ අද තමයි මේක පළමුවෙනි විදියක් කරන්නේ මුළු පිටපත ඒ කන්ට්‍රී සභාපති කුරුදු පොන්සේක මහත්මයාගේ නිලා සිටිනවා ඒ පළමුවෙනි පිටපත වාහනය ප්‍රේම සහෝදර සහෝදරයන් දිව්‍ය ප්‍රචාර සංවිධානයේ මහනුවර කඩවස්තර සම්ප්‍රදාය විද්‍යාලයේ ආදි සිසුන් ඉක්ුණාගේ විශේෂයෙන්ම 15 වන සංවත්සරය නිමිති කොට අන්තර්මුදුන් තුලින් දෙවියන්ට සුදු ප්‍රශංසාවේ යාගයක් තමයි අද ඔක්කොටම බ්ලැක් මිස විශාල සංඛ්‍යාවක් නැහැ සිය ගණන් නමක් දෙන්නේ අපි ක්වොන්ටිටි එක ගත්තොත් කොහොම අමුතු ප්‍රමාණයක් ඒ ක්වොලිටි එක ඉහළයි. ඒ නිසා කොහොමද කරනවා? තාමත් හොඳට මේක සංවිධානය කළා මාත් එක්ක ඇවිල්ලා කිව්වතා සාකච්ඡා කරලා හැම දෙයක්ම ඉස්සරහින් තාමත් අලංකාර ලෙස සංවිධානය කරන පිළිබඳව ඒකේ සභාපතිතුමා තුන සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්ක මේගොල්ලෝ ගුවන්පොත්සිය විලදී ගත්තා අද දවසේ රුපියල් බෙදන්නට ඒ වගේම අද ගානේ පැස් කරලා තිබෙනවා ඒකත් සඳහා ඒ සංකේත සිදු වෙනවා අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම තව ගුවන්පොත්සිය විලදී ගත්තා තමයි සභාපති කමල් සහෝදරය ඒ රුපියල් බෙදන්න කමල් සහෝදරයට ස්තුතිවන්ත වෙනවා ඒ එක පොතක් කතාවියන් තුනක මුදලකට තියෙන්නේ නැති අයට විලදී ගන්න පුළුවන් කැමති අයට විදුහන් දවස්වල හරි විලදී ගන්න වෙන රුපියල් බෙදන්නට පුළුවන් ඒත් එක්කම අද මේ දිව්‍ය පූජා ඉලක්ක ගමන් විතරම තිබෙනවා කර්ම සමිතියේ උත්තරයේ දිනුම් නැතිවම සුළු මොහොතයි කියන වෙලාව ගන්න නැහැ ඒ නිසා ඔබලා සිතා මෙතනම රැඳී සිටින්න අද කැටිසම් මාසික නිසා මේක සුළු වෙලාවක් අරගෙන මෙතනම ඉටු කරනවා ඒ සඳහා ත්‍යාග ලබා දෙන සුළු වෙනාට සුදුවත් වෙනවා ඒ වගේම ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම සුදුවත් වෙනවා සහභාගී වුණා ඊළඟ සහභාගී සියලු දෙනාට දුරාත්මකගේ මැදිහත් පිට ආශිර්වාද බහුල ලැබෙන්න කියලා ඔබගේ පවුල් වලට මේ වරප්‍රසාද ලැබෙන්න කියලා විශේෂයෙන්ම මම ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මේ පූජා ඉලක්ක ගමන් ඔබ මැදි කරලා කෙටි පෙරහැරක් යනවා. ඔබ සහභාගී වෙන්න අවශ්‍ය නැහැ. පූජාව දවල්වලදී අපේ සංස්කාරසෙක මේ කණ්ඩායමත් එක්ක ඉවෙන්ට් එතනින් ගිහිල්ලා අපේටම ඇවිල්ලා මෙතෙන්ට සුළුව ගෙනාලා ඊට පස්සේ සුළුවේ ආශිර්වාද දාලා ඒ වෙන කටයුතු කරනවා ඊට පස්සේ නිරෝධයෙන් සංඝාපයුතු පූජා කරනවා දානි ප්‍රසාර කිරීමක් සිදු වෙනවා ස්වාමීන් වහන්සේ ඔබ සම්පූර්ණ आशीर्वाद करा रक्षा करन सेवा आमीन सामना प्रेम जीवात्मन देवनाथ से स्तोत्रलेवा करवा के सहभाग වෙන්න ඔබ ඉන්න තැනම පිළිගන්න ඔබ සහභාගී Amen.
සූදානම් ප්‍රාර්ථනා සිදු දෙනවා. ඒගොල්ලෝ විද්‍යාන් සහ ආශාවාද මන්ත්‍රයක් ප්‍රාර්ථනා කරනවා. අද අපිට මම හිතන්නේ අරුණ සංකීර්ණයේද ගොඩක් සතුටක් දවසක්. මම හිතන්නේ පළවෙනි වතාවට කඩාරාජ්‍ය තුල මේ වල්ලියේ කර්ම සමිතියක් විදියට මේක කර්ම සමිතියක් පටන් ගන්න මුලින්ම අපිට ශක්තියක් උනේ මම හිතන්නේ අපේ ෆාදර් තමයි අපිව මම හිතන්නේ පාසාන්තර මුලින්ම අපි සූචිවන්ත වෙනවා ඒ උන් අවස්ථාව වෙනුවෙන් අපේ කර්ම සමිතියක් මුලින්ම පටන් ගන්න සඳහා එතුමාලට මුලින්ම අපිට මෙච්චර අනුලෝම අපිට දෙන්නා අපේ ශක්තියක් මේ නමදයක් කරනවා. ඉතින් ඒ සම්බන්ධව මේ පාදර සූචනා කරනවා විද්‍යාවට. ඒ වගේ තමයි අපේ කමිටියේ සභාපතිතුමා ඉදු ස්පොන්සර්ලා කරු කමිටියේ නම් එකම සූචනා කරනවා. අපිට ඉඳලා අපිට කරන්න යන රස්තාවයක් කරගෙන යන කොට ඉතින් අපි කර්ම සමිතියක් විදිහට අපේ කමිටි එකට මොනවා මුලින්ම කරන්න ඕනේ කියලා අපි කරපු ප්‍රොජෙක්ට් එක තමයි මේක. ඒ වගේම තමයි මේක අපේ කර්ම සමිතියට ෆන්ඩ් රේස් එකක් විදිහට අපි මේක ඕගනයිස් කරේ. සහ එකකින් කමිටි එකට ප්‍රමාණ දෙයක් ආවෝ දෙන්න බලාගෙන කරලා. ඉතින් ඒ වගේ තමයි මේකෙදී ගොඩක් කට්ටිය අපිත් එක්ක එකතු වුණා අපිට සහයෝගය දක්වුවා. ඒ හැම කෙනාටම සහ ඔබ සම්පූර්ණ වෙනවා දැන් ඉන්න හැම කෙනෙක්ම මම දැන් ඔයගොල්ලෝ නම්බර් කරලා අමාරුවේ නම්බර් කරලා සල්ලි වලින් ඒ ටිකක් බලක් මිලදීගෙන අපි හැම කෙනෙක්ටම ශක්තියක් දෙන එකට මම විශේෂ ආකාරයෙන් ඔබට සූචනා කරනවා. අපි ළඟට අපේ අපි ඊළඟට මම දැන් ගොඩක් කට්ටිය බලාගෙන හිටියා සමහරවිට ගොඩක් වෙලාවට ටිකට් ඉක්මනවා ඊට පස්සේ තෑගි හම් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා සහ ඒක සුළු බවක් ගන්න ප්‍රශ්න තියෙනවා. නමුත් අපි ධර්ම සම්ප්‍රදාය විදිහට ඒ කියපු දවසටම ඒ විදිහටම අපි හැමදාම රැස්ටි කරලා තියෙනවා. දැන් අපේ විනෝමැදීම පටන් ගන්න තමයි තියෙනවා. අපි දැන්නේ උදාහරණයක් සාන්දාදුරු තුමාගේ ඊළඟ ප්‍රාර්ථනාවක් කරන්න අද ඩයග්‍රෑම් කම්ප්ලීට් කියලා. හරි. මුලින්ම අපි ප්‍රධාන ටාගට් තුනක් අපි පොරොත්තුනා දෙනවා කියලා පළවෙනි දෙවෙනි තුන්වෙනි විදිහට. ඒ වගේම තමයි සංසිද්ධි ත්‍යාග 10ක් සූදානම් කරලා තියෙනවා. මුලින්ම අපි තුන්වෙනි ත්‍යාගය පළවෙනි ත්‍යාගයේ විනව පටන් ගන්න කියලා. පළවෙනි ත්‍යාගය අපි දෙන්නේ ඉන්නේ අඟල් 22 කීවි එකක්. ඒ සඳහා මම ආරාධනා කරනවා අපිට ඒ සඳහා අනුග්‍රහයක් දක්වපු විලාස සහෝදරයාගේ සහෝදරයාගේ ආදරණීය දියණියන් දෙපළට දස්මි සහ ඉෂාම් ඉදිරියට ඇවිල්ලා ඒකේ ඩයග්‍රෑම් එකක් තෝරන්න කියලා ආදරයෙන් ඉන්නවා.
මේ තරුණ සමිතිය පුද්ගලෙක් තමයි දැක්කහද කියලා. ඊට මේ ඉලක්ෂන් මම මිලානයේ පයිට ආරාධනා කරනවා ඒ තාගේ ප්‍රදානය කරන්න කියලා. අපේ මේක තමයි ඇතුලේ. හැබැයි අපිට ගත්තේ. සුබ බලනවා මේ පොතේදී ඉලක්ෂණය දෙවන ත්‍යාගය සඳහා අපිට අනුග්‍රහය දැක්වේ දොස්තර ඇන්තනි ෆර්නැන්ඩෝ ડોක්ටර් ආරාධනා කරනවා දෙවන ත්‍යාගය පිරිනමන ලෙස 10 දායකයා කවුරු කියලා දෙවන ත්‍යාගයේ විදිහට අපි එන්නේ ජාතික දුරකථනයක් සහ headset එකක් වැඩිපුර පොරොන්දුනේ දක්වන දුරකථනයක් දෙනවා කියලා මම සංසිද්ධායක දෙකට ඇඩ් කරලා තියෙනවා. ඊවල කවුද ජයග්‍රහණය කරන්නේ? දක්වන දුරකථනය. දෙවන ජයග්‍රාහකයා ඈන් සිල්වා 33යි ටිකට් අංකය 0.332. අද මෙතන ඉන්නවද? ටෙලිෆෝන් නම්බර එක 33යි 18යි 0.628. ඉන්නවද මෙතන? ජයග්‍රාහකයාව සිල්වායි තමන් සතුව තියෙන ටිකට් පදත් රැගෙන ඉන්න ජයග්‍රහණය ලබා ගැනීමට පැමිණෙද්දී ඔයාලා අපිට සහාය කරගන්න ඕනේ මේ වෙලාවට දෙන්න කියලා. අපි දන්නා පන්තියට කවුරුත්